සුබ දවසක් ඔයාලා හැමෝටම. මම මේ channel එකෙන් කියන්නේ රජයේ සහ ප්‍රයිවට් ජොබ් වේකන්සි ගැන. ඉතින් මේ දවස්වල ගොඩක්ම රජයේ සහ ප්‍රයිවට් ජොබ් වේකන්සි එනවා. ඉතින් ගොඩක්ම රජයේ ජොබ් වේකන්සි තමයි දැන් එන්නේ. ප්‍රයිවට් ජොබ් සාමාන්‍ය විදිහට තියෙනවා. එතකොට ගොඩක් ජොබ් වේකන්සි එනවා. ඉතින් මේ ජොබ් වේකන්සි ගැන ඔයාලා දැනගන්න කැමතියි. ජොබ් වේකන්සි කොහොමද ඇප්ලයි කරන්නේ? මේ ඇප්ලිකේෂන් ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද? මේවා යවන්නේ කොහොමද? මේ සියලු දේවල් මේ channel එකෙන් ගෙනා. ඉතින් මේ මම ගෙනාවු පළවෙනි වීඩියෝ එක. ඉතින් දවසින් දවස මං ඔයාලට අප්ඩේට් දෙනවා. මොකද මේකේ ක්ලෝසින් ඩේට් තියෙනවා. ක්ලෝසින් ඩේට් ඉවරනට පස්සේ ඔයාලා දාලා වැඩක් නැහැ. ඒ හින්දා මම ක්ලෝසින් ඩේට් එකත් එක්ක කියනවා. ඔයාලා ඒක හරියට බලලා ඇප්ලයි කරන්න ඕනේ. ඉතින් අපි බලමු පළවෙනිටම ඇවිල්ලා තියෙන රජයේ ජොබ් එක මොකක්ද කියලා. ඉතින් ජොබ් වේකන්සි ගොඩක් ඇවිල්ලා තියෙනවා. වීඩියෝ එක ස්කිප් කරන්න එපා. දිගටම රැඳිලා ඉන්න කියලා මම හැමෝගෙම ඉල්ලනවා. ඉතින් පළවෙනි ජොබ් එක විදිහට ඇවිල්ලා තියෙනවා ශ්‍රී ලංකා දුම්රිය සේවයේ රැකියා පුරප්පාඩු සඳහා බදවා ගැනීම කියලා. ඉතින් මේ ක්ලෝසින් ඩේට් එක කියන්නේ මේක ඇප්ලිකේෂන් එක දාලා ඉවර වෙන දිනේ තමයි 2025 6:30 වෙනිදා මේක ඉවරයි. ඉතින් මම මේ වීඩියෝ එක ඔයාලා දාපු ගමන් ඔයාලා මේ වීඩියෝ එක දැක්ක ගමන් මේ අයදුම්පත් යොමු කරන්න ඔයාලා බලන්න ඕනේ. එතකොට මේකේ අධ්‍යාපන සුදුසුකම් විදිහට ඉල්ලලා තියෙන්නේ අපොස උසස් පෙළ කියලා. ඉතින් මේකේ ෆුල් ඩීටේල්ස්. ඒ කියන්නේ ඔයාලා ෆුල් ඩීටේල්ස් එක බලා ගන්න පුළුවන් ලින්ක් එකක් කරා ගිහිල්ලා. හරිද? ඒ ලින්ක් එක මම ඔයාලට පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි කමෙන්ට් බොක්ස් එකේ හරි දාලා තියන්නම් පින් කරලා ඔයාලට 1 2 3 කියලා දාලා. ඒ කියන්නේ ඔයගේ දැන් මෙතනින් මම රැකියා ගොඩක් ගේන කියනවා. ඒ රැකියාවේ නම දාලා ඊට පල්ලෙන් ලින්ක් එක දානවා. ඒතකොට ඔයාලා ටච් කරලා මේ මම කියලා දෙන විදිහට පැටික් කරගන්න තියෙන්නේ. ඉතින් මම මේකේ ජොබ් තියෙන ටික ඔයාලට කියාගෙන යනවා. අන්තිමට මම කියලා දෙන්නම් මේ ලින්ක් එක හරහා කොහොමද වෙබ්සයිට් එක හරහා ගිහිල්ලා කොහොමද මේ ඇප්ලයි කරන සිස්ටම් එක කරන්න කියලා. ඉතින් ඊළඟට මම ඔයාලට ඊළඟ ජොබ් වේකන්සි ඇවිල්ලා තියෙන එක කියන්නම්. ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රැකියා පුරාපුර සඳහා බදවා ගැනීම කියලා තියෙනවා 2025. මේ ක්ලෝසින් ඩේට් එක දාලා තියෙනවා 2025 6:30 වෙනකොට අපි අයදුම්පත් යොමු කරන්න ඕනේ. මේකේ අවම සුදුසුකම් දාලා තියෙන්නේ අපොස සාමාන්‍ය පෙළ සිටීම කියලා විතරයි. ඉතින් මෙතනින් පල්ලට යන් අපි ඊට පස්සේ ඔයාලට තියෙනවා අධිකරණ අමාත්‍යාංශයේ රැකියා පුරපාඩු සඳහා බදවා ගැනීම කියලා 2025. මේකේ ක්ලෝසින් ඩේට් එක දාලා තියෙනවා 2025 6:27. මේක ඇප්ලිකේෂන් දාලා ඉවර කරන්න ඕනේ කියලා. ඉතින් මේකේ අධිකරණ පරිවර්තක ලෙස තමා ගන්න සුදුසුකම් දාලා තියෙන ආපසු උසස් පෙළ කියලා. ඉතින් ඊළඟ ජොබ් වේකන්සි විදිහට දාලා තිනවා ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමේ රැකියා පුරප්පාඩු සඳහා බඳවා ගැනීම කියලා. මේ ක්ලෝසින් ඩේට් එක දාලා තියෙනවා 2025 6:27. ඉතින් ඊළඟ ජොබ් වේකන්සි තමයි ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ රැකියා පුරප්පාඩු සඳහා බඳවා ගැනීම කියලා. මේ ක්ලෝසින් ඩේට් එක දාලා තියෙනවා 2025 6:27. සාගර විශ්වවිද්‍යාලයේ රැකියා. ඉතින් අපි ඊළඟ ජොබ් වේකන්සි බලමු. ශ්‍රී ලංකා පේෂකාර මහා ඇඟලුම් ආයතනයේ රැකියා පුරප්පාඩු සඳහා බඳවා ගැනීම කියලා 2025. මේ ක්ලෝසින් ඩේට් එක දාලා තියෙනවා 2025 6:30. ඉතින් මේකේ දාලා තියෙනවා කළමනාකාර සහකාර ප්‍රධාන සාක්ෂි නිවේදී ඇතුළු තනතුරු 8කින් ගන්නවා කියලා තියෙනවා. ඉතින් මේක දැක්ක ගමන් ඔයා අනිවාර්යෙන් ඇප්ලයි කරන්න. මොකද ක්ලෝසින් ඩේට් ඉක්මනට යනවා. ක්ලෝස් වුණාම ඊට පස්සේ අපිට ඇප්ලිකේෂන් දැම්මට වැඩක් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලට පේන ඇති ජාතික ජල සම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලයේ රැකියා පුරප්පාඩු සුදුව බදවා ගැනීම 2025. මේකේ දාලා තියෙනවා ක්ලෝසින් ඩේට් එක 2025 6:30න් ඉවරයි කියලා. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයා අනිවාර්යෙන් මම ඔයාලට අන්තිමට මේකේ ලින්ක් එක කරා කොහොමද මේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරන්නේ ඒ යවන්නේ ඕන විදිහ ඔක්කොම කියලා දෙනවා. ඉතින් මම ඔයාලට මේක ඉක්මනට කියලා දෙනවා මේකේ තියෙන රැකියා පුරප්පාඩු ගැන. ඉතින් ඊළඟ ජොබ් වේකන්සි තමයි පොල්වගා කිරීමේ මණ්ඩලයේ රැකියා පුරප්පාඩු සඳහා බදවා ගැනීම 2025. ඒකේ දාලා තියෙනවා සංචාරක බංගලා සහායක සහ සංචාරක බංගලා කම්කරු කියන කැටගරි දෙකකින් තමයි ගන්න. ඉතින් මේකේ ක්ලෝසින් ඩේට් එක දාලා තියෙනවා 2025 7:04. 7:04 දක්වා තියෙනවා. ඉතින් ඔයාලට මේවා ඔක්කොම ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මේකේ දවසින් දවස ඒ කියන්නේ දැන් රජයේ ජොබ් සෑහෙන්න එනවා. ඒ එන ජොබ් වේකන්සි ඔයාලට ආපු ගමන් මම ඔයාලට channel එකේ වීඩියෝ එකක් දානවා. ඒතකොට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මම channel එක පටන් ගත්තේ මෙන්න මේ හේතුව හින්දා මම කලින් කරේ වෙනම channel එකක. ඒතකොට මම මේ channel එක නතර කරලා ඔයාලට job vacancy විතරක් දාන්න පුළුවන්. ඒතකොට job vacancy විතරක් ඔයාලට බලා ගන්න පුළුවන් channel එකක් තිබ්බහම ගොඩක් වටිනවා. ඉතින් subscribe කරන්න කියලා මම හැමෝගෙම ඉල්ලනවා. ඉතින් අපි යමු දැන් අර link එක. ඒ කියන්නේ ඔයාලට අවශ්‍ය මෙතනින් මම කියලා දුන්න job vacancy වලින් ඔයා කැමති job vacancy එකක් තියෙන්න පුළුවන්. එතකොට ඔයා කරගන්න ඕනේ ඒ job vacancy එක තෝරාගෙන පහල ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි මම කිව්වා කමෙන්ට් එකේ හරි දාලා තියෙනවා කියලා ඒ link එක. ඒ ඔයාට අවශ්‍ය රැකියාවට අදාළ ලින්ක් එක ටච් කරලා යන විදිහ තමයි දැන් මම ඔයාලට කියලා දෙන්නේ. අපි දැන් යන් ඒක බලන්න. ඉතින් ඔයාලා ලින්ක් එක ටච් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි එන්නේ. ඔයාලා මෙතනින් පල්ලට යන්න ඕනේ. එක එක ඇඩ් එනවා. එතකොට ඔයාලා ඒවා අයින් කරගන්න කතිර ලකුණක් දකුණු පැත්තේ. ඉතින් එතනින් ඔයාලා ක්ලෝස් කරගන්න ඕනේ. ඒවට ටච් කරන්න යන්න එපා. එතකොට මෙතනින් පල්ලට යද්දි ඔයාලට පේනවා ඇති මේකේ
ජොබ් ටයිටල් එක දාලා තියෙනවා. ඊට පස්සේ මේකේ ක්ලෝසින් ඩේට් එක මෙතන ඔයාලට පේනවා. ඉතින් මම කලින් කියලා දුන්නා වගේ ඒ ලින්ක් එක ටච් කරපුවාම ලින්ක් එකට අදාළව ක්ලෝසින් ඩේට් එක මෙතනින් පේනවා. හරිද? ඊට පස්සේ මෙතන ෆුල් ඩීටේල්ස් කියලා අයිකන් එකක් තියෙනවා. මෙතන තියෙනවා ක්ලික් here කියලා. මේ ක්ලික් here කියන එක දුන්නාට පස්සේ ඔයාලට පුළුවන් මේකේ සම්පූර්ණ විස්තරය. ඒ කියන්නේ ජොබ් එකට අයිති දේවල් ඔයාලට මොනවද අවශ්‍ය සුදුසුකම් මේ සේරම જાති මෙතන තියෙනවා. ඔයාලා යවන්න ඕන කොහෙටද? තැවැල් කරන්න ඕන කොහෙටද? මේ සියලුම දේවල් මේ විස්තර එකේ තියෙනවා. එතකොට මේක දැන් ඔයාලට පේනවා සිංහලෙන් තමයි මේක දීලා තියෙන්නේ. ඒතර ගොඩක්ම ලේසි ඔයාලට කියව ගන්න පුළුවන්. එතකොට ඔයාලා කරගන්න ඕනේ දැන් මෙතන හිතන්න ඔයාලට පුළුවන් මේක ඩවුන්ලෝඩ් කරගන්න. එතකොට ඔයා කරගන්න ඕනේ ඔයා ගැලරියට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මෙන්න මෙතන උඩ එක ඔයාලා ටච් කරගෙන ඉන්න ඕනේ. ටච් කරගෙන ඉන්න ඕනේ. ඩවුන්ලෝඩ් ඉමේජ් කියන තැන ටච් කරපු ගමන් මේක ඔයාලගේ ගැලරියේ ෆොටෝ තියෙන තැනට මේක ඩවුන්ලෝඩ් වෙනවා. හරිද? ඉතින් මේකම තමයි මේක ඩවුන්ලෝඩ් කරගන්න ඇප්ලිකේෂන් එක කියවලා ඔයාලට පුළුවන් මේක නිවැරදිවම යවා ගන්න. ඉතින් මෙතනින් අපි බැක් වෙමු. ඊට පස්සේ ඔයාලට යවා ගන්න කලින් ඔයාලට ඕනේනේ මේකේ ඇප්ලිකේෂන් එක. මේ ඇප්ලිකේෂන් එක ඔයා ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ දැන්. මෙන්න මෙතන ඔයාලට පේනවා ඉතින් ක්ලික් here කියලා තැන. මෙන්න මෙතන තියෙනවා ක්ලික් here. මෙතන තමයි ඇප්ලිකේෂන් එක තියෙන්නේ. මේ ඇප්ලිකේෂන් එකට ඔයා එකපාරට ටච් කරගන්න ඕනේ. එතකොට මෙතන තමයි ඇප්ලිකේෂන් එක එන්නේ. එතකොට මේ ඇප්ලිකේෂන් එක අරගෙන ඔයාලා කමියුනිකේෂන් එකට යනවා. ඉතින් මෙන්න මේ වගේ ඇඩ් එනවා මම ඔයාලට මුලින්ම කිව්වා. එතකොට ඔයාලා මෙතන දකුණු පැත්තේ තියෙන කතර ලකුණ ටච් කරලා මේක ඇඩ් එක අයින් කරගන්න ඕනේ. ඇඩ් එක අයින් කරගත්තට පස්සේ ආයෙත් මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එන්නේ. මෙතනින් පල්ලට ඔයාලා යන්න. පල්ලට යනකොට මෙන්න මෙතන තමයි ඔයාගේ ඇප්ලිකේෂන් එක වැටෙන්නේ. ඉතින් සිග්නල් තියෙන විදිහට තමයි මේක ලෝඩ් වෙන්නේ. ඉතින් මෙතනින් පල්ලට යද්දි ඔයාලට පේනවා ඉතින් දැන් මෙන්න මේ විදිහට ආවා. මෙන්න මෙහෙම ආවා. දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති කොහොමද මේක අපි පුරවන්න ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා. ඉතින් මෙතනින් පල්ලට යද්දි ඔයාලට පේනවා ඉතින් ඩවුන්ලෝඩ් අයිකන් එක. මෙන්න මේ ඩවුන්ලෝඩ් අයිකන් එක ටච් කරගත්තට පස්සේ PDF එකක් විදිහට ඔයාගේ ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් වෙනවා. ඉතින් ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් දෙන්න දාපු ගමන් ඔයාගේ ඊමේල් එකක් සිලෙක්ට් කරන්නේ. ඔයාලා මෙතන ඔයාගේ ඊමේල් දෙක තුනක් තියෙන්න පුළුවන්, එකක් තියෙන්න පුළුවන්. ඒතකොට මෙතන ටික් එකක් දාලා නිල් පාට වෙනවා මේ ටික් එක. දැම්මම පස්සේ ඔයාලා මෙතනින් ඕකේ කියලා අයිකන් එකේ මේ ඕකේ කියන අයිකන් එකට එකපාරට ටච් කරගන්න. ඊට පස්සේ මෙතන ඕපන් කියලා PDF එක මෙන්න මේ විදිහට වැටෙනවා. හරිද? දැන් සමහර විට ඔයාලට මේක ඩවුන්ලෝඩ් වෙන්නේ නැති වෙන්න පුළුවන්. මේ ඩවුන්ලෝඩ් කියන එක ටච් කරපුවම සමහර අයගේ ඩවුන්ලෝඩ් වෙන්නේ නැහැ. එතකොට ඔයාලා කරගන්න ඕනේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි දැන් අපි ඉස්සර එන්නේ. ආවට පස්සේ ඔයාලා දකුණු පැත්තේ මේකේ පේන උඩ තිත් තුනක්. මේ තිත් තුන උඩ ඔයා එකපාරට ටච් කරගන්න ඕනේ. ටච් කරගත්තට පස්සේ මෙතන නැවතත් පේනවා ඩවුන්ලෝඩ් කියලා අයිකන් එක. මේ ඩවුන්ලෝඩ් කියන අයිකන් එක දුන්නට පස්සේ මේ PDF එක නැවතත් ඩවුන්ලෝඩ් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේක ඩවුන්ලෝඩ් කරන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මේ PDF එක කමියුනිකේෂන් එකට යවලා නිවැරදිවම ෆොටෝ කොපියක් ගහගෙන මේකේ සම්පූර්ණ ඩීටේල්ස් තියෙන තැන මේකට යවන්න ඕන ලිපිනේ මේ ඔක්කොම තියෙනවා. ඒතර ඔයාලට මේක හරියට පුරවලා තැපල් කරන්න තමයි තියෙන්නේ. ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් බොක්ස් එකට මැසේජ් එකක් දාන්න. ඉතින් අලුත් channel එකක් ඔයාලට ගොඩක් වටින channel එකක්. ඉස්සරහට තවත් ජොබ් වේකන්සි මම කියනවා ප්‍රයිවට් රජයේ මේ හැම ජොබ් වේකන්සි එකක් මම ඔයාලට කියනවා. ඉතින් ඔයාලට හරියටම හරි දේ මේ channel එකෙන් ගන්න පුළුවන්. ඉතින් ඔයාලට සුබ දවසක්.